ඔන්න අපි එනවා පවුල අගලට. වටේම කඳු ටික තියෙනවා. මේ පැත්තේ පේනවා මේවැල් තලාව පැත්ත ලස්සනට. බලන්න තියෙන ලස්සන ඉර බැහැලා ඇද්දි. ඉතින් හැදි ආගන්න කි. පළවෙනි පාරට තමයි ට්‍රැවල් එකක් ඇවිල්ලා මෙහෙම ලිඳකින් නාන්නේ අපි. අපි යනවා පොඩි වමක් දාන්න වටේ. ආයිබෝන්. ඔන්න අදත් ඇවිල්ලා ඉන්නේ වෙනස්ම ගමනක්. ඒ බාන්න මෙන්න මේ පැත්තේ නිකන් ඩ්‍රයි සෝන් පැත්තට ඇවිල්ලා වගේ. අවුවයි අද ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ තම්මෙල් එකෙන් දකින්න ඇති තැන යන තැන වවුලකල යන්න කියලා හිතන් තමයි ආවේ. දැන් මේ මගේ ඉන්නේ තාම මේ පරුස්සැල පාලේ මේ ඕලුවෙල පැත්තට යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් මග නතර වුණා මේ කදිකට මාව බයික් එකේ මේ ඒක නිසා පොඩ්ඩක් මග නතර කරලා පොඩ්ඩක් වටපිට බලන් හිටියා මේ පැත්තට හොඳටම පායනවා මේ වතුරක් ටිකක් අඩුයි මේ බලමු ඕල්වැල්ල පැත්තට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා ඊට පස්සේ යම් මේ වවුලගල පැත්තට අද මාත් එක්ක ඉන්නා වෙන්ද වගේ මේ විරමල්ලි මේ පල්ලෙහාන් ඇහෙනවා පන්සලේ මේ මම හිතන්නේ පූජාව මොකක් හරි මේ සද්ද ඇහෙනවා. එහෙනම් අපි යන් මේ ඔළුවෙල්ල පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් බලලා මොන හරි උදේට කණ්ඩත් ඕනේ මේ බලමු. එන යා ඉස්සරහට. ඔය ඉස්සරහන් පේන්න තියෙන අපි යන තැන වවුලකල මේ අපි දැන් ඔළුවෙල්ල පැත්තට යනවා වතුර මේ පොඩ්ඩක් බලන්න. වතුර එහෙම අඩුයි මේ. දැන් ඉන්නේ ඔළුවෙල්ල ගාව. මේ බලන්න වතුර පොඩ්ඩක්වත් නැහැ පොඩ්ඩයි. ඔන්න උඩටම නගින්න පුළුවන් ඔළුවෙල්ල. අර උඩ හරියන්නේ වතුර ඇත්තෙම නැහැ. අපි දැන් ඔළුවෙල්ලේ උඩට යනවා. මේ බලන්න මේ ගුහාව හැදිලා ගුහාවක් තියෙනවා.
ලස්සන මේ විදියට ගිහලා කට්ටිය ඇවිල්ලා බංගෝ වතුර තියෙන කාලෙට එහෙම වෙන්න හිතන්නවත් බැරි. හැන්නේ. බලවල් වගේ හැදිලා. ඕලුවල්ලේ උඩම තට්ටුව. තව උඩට යන්න පුළුවන්. පාලම් පේනවා. සුදීරා වතුර මං ගියා. මෙහෙ වයි. උඩි. මේ ගල් දෙපොක්ක ආසෙන් එන්න පුළුවන්. ඊළඟ මම බලලා දෙන්න. ඔළුවලට ගිහිල්ලා මම අපි යනවා දැන් ආයෙ මෙන්න මෙතන මේ මෙන්න මෙතන පාරෙන් තමයි හැරෙන්න තියෙන්නේ. මෙතන මේ බුදු පිළිමයක් තියෙනවා. පාරේ නම නම් දන්නේ නැහැ. මෙන්න මෙතන පල්ලයට හැරලා යන්න පුළුවන් කියලා කිව්වා. මේ ඔලගල පේනන්නේ නැහැ කියන්නේ. ඔලගල. එහෙනම් අපි පල්ලයට යමු. Rio ये वतुर अडु थोड़ा वतुर नांड बोला आप इधर ये वतुर ने अडु गोड़ा मैंने दाटा मैं पाला मुड़ी वतुर दाना नांड बोला हम दरा මේ උඩහට තියෙන පාර තමයි යන්න තියෙන්නේ මේ. ඔය මල්ලි යන්නේ. මේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. එන උඩහට යන්න. එතන පටන් ගත්ත ගමන් කන්ද තියෙන්නේ. එන උඩහට යන්න. අර මම පාලම ගාවින් පෙන්නපු පාරේ උඩට එද්දි පොඩ්ඩක් උඩට එද්දි එතනින් හම් වෙනවා වඩි. එතනිනුත් පාර දෙකට බෙදෙනවා. එතනින් හම් වෙලා එතනින් එන්න ඕනේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තේ දාලා ඉස්සරහ එද්දි මේ එන පාර මේ පාර තමයි මං ආවේ. එතනින් උඩහට හැරෙන්න එපා. උඩහ පැත්තට මෙන්න මේ පල්ලෙය පැත්තට තමයි යන්න ඕනේ. වවුලකලට යනවා නම් මේ පැත්තේ කට්ටියකින් වවුලකල කියලා කියන්න එපා. 52 කන්ද කියලා කියන්නේ. එතකොට කට්ටිය දන්නවා මේ පැත්තේ ගොඩක් කට්ටිය මේ අර මාමා කෙනෙක් දැන් කියලා ගියේ මේ පැත්තේ යනවා නම් දැන් මේ ටිකේ පොඩ්ඩක් මේ පරිස්සමෙන් කියලා කිව්වා. මොකද කොටියේ කතාවක් කිව්වා. එහෙනම් උඩහට කියලා බලමු. वही तरह पे ने वोला गला था तो मैं बोला मंगी था इस्कोले इन्हें तेंडा विल्ला तेनिनु तीना पार दिक्कत पे देनो मैं पैत्तर रहने बुलाऊं मैं पैत्तर रहने बुलाऊं मैं पैत्तर में तेंडा बुलाऊं किला क्यों आ रहा मामा මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ අපිට. කොහොමද මේ පාර ගියාම පන්සලක් හම් වෙනවා කිව්වා. බලමු නේ ඉස්සරහට ගිහින්. දැන් පේනවා මේ ගස් අතරින් පේනවා අපිට මේ යන්න තියෙන තැන. අවුලකද? එන ඉස්සරහට යන්න. තනි කරම කන්ද තියෙන්නේ යන්න ආයි. මේ පාරේ යන්න එපා කියලා කිව්වා අපිට. पांचल उड़ा पा रहे हैं पांचल मैं भी नहीं पांचल मैंने मेदर का पांचल दिए मैं पत्थर हरेंगे मैं पा रहे हैं इवर माम नीला बार उन्हें
පාන්දර පල්ලෙ මහර කන්දක් තියෙනවා. මෙන්න මෙතනින් මේ මෙතන ගෙදරක් තියෙනවා බයික් දාන්න පුළුවන් නැත්නම් උඩහ දාන්නත් පුළුවන් උඩහ පාර තමයි බයික් එක නවත්තන්න වෙන්නේ මේ මෙන්න මෙතන ගෙදරක් තියෙනවා පොඩ්ඩක් බලමු මේ දාන්න පුළුවන් කියලා කිව්වා මල්ලි දැන් ගිහිල්ලා අහලා ආවා පේන ගෙදරින් තමයි අපි බයික් ටික නැවතුයි බයික් දෙක 12:46ක අපි ගමන පටන් ගත්තා ඔයගොල්ලෝ තේනවා නම් මේ ගෙදර බයික් දාලා යන්න පුළුවන්. මොකද උඩහ මෙන්න මෙතන උඩහට විතර යන්න පුළුවන් පොඩ්ඩක්. එතනින් එහාට යන්න අමාරු ටිකක් නැත්නම් එතනින් එහාට ගෙවල් තියෙනවා. වාහනේ පොඩ්ඩක් යන්න අමාරුයි. පාර පොඩ්ඩක් කැඩිලා වැඩි. මෙන්න මෙතන ගෙදරින් දාලා යන්න ඔයගොල්ලෝ එනවනේ පානේ. මොකද අනිත් ගෙවල් වල මිනිස්සු නැහැ මං හිතන්නේ. 52 එකද? වවුල් වල මෙහෙනේ මේනේ. නෑ වවුල් වල තමයි ෆෝන් වල දාලා තියෙන්නේ. ඔව් වවුල් වල. බලාගෙන යන්න හැබැයි කුටියේ ඉන්න පොඩි ඉන්නවා මේ දවස්වල. නෑනේ. ඇවුලක් නෑ පොඩක් කතා බහ කරගෙන යන්න. පොඩක් කතා කරගෙන යන්න. යන්න. ඒ කියන්න බෑ. නෑ හැමතැනම. මෙන්න මෙතෙන් එනකම් වාහනේ එන්න පුළුවන්. දැන් ත්‍රිල් යන නතර කරලා තියෙන්නේ. එතනිනුත් මෙතෙන්ට ඇවිල්ලා පාර දෙකට බෙදෙනවා මෙන්න මේ පැත්තට යනවා පාර. මේ පැත්තට යන්න එපා. කෙලින්ම උඩහ පාර යන්න. පාරවල් ගොඩයි. හැරෙන්න තැන් එහෙම තියෙනවා ගොඩක්. මෙන්න මේ ගෙදරට බයික් එක දාලා යන්න පුළුවන්. ඒ වුණාට ඒ ගෙදර කවුරුත් නැහැ. ඔවයි ගොඩක්. කියලා වුණා නේද? කොටි ඉන්නවා කියලා. මේ ටිකේ කොටි කිනවලු මේ පැත්තේ. ගමේ කට්ටිය ගෙවල් වල බල්ලෝ එහෙම කාලා ටිකක් පරිස්සමෙන් යන්න කියලා කිව්වා. වතුරත් පුරවගෙන ඔන්න දැන් තමයි පටන් ගත්තේ හරියටම හයික් එක. පඩි පෙළක් තියෙන නගින්න අපිට උඩ. තීදලු තියෙනවා මේ පැත්තේ. වතුර ටිකක් වැඩිපුර ගත්තා මොකද මේ කියන්න බෑනේ වතුර නැති වුණොත් උඩ. පොළොව ගොඩක් වෙවිලා තියෙනවා ඔය තැවිල්ලට. මේ පැත්තෙන් පේනවන්න ඒ පැත්ත තලාව පැත්ත ඔය ITN කුළුණු දෙක තමයි පේන්නේ ඔය. මේ පැත්තේ පේන ඔය ලෝකාන්ති කියලා කියන්නේ මේ පැත්ත තලාවේ තියෙන ඉන්න එක පේන හොඳටම. කන්දර ගෙවල් තියෙනවා මාම තව? තියෙනවනේ. තේ දරුවරයි. දාන්න. ලස්සන පාර ගන්නදී. පැස්ස ගාන නියමයි නේ. ඈ? අපි කනවා මොනවද මේවා කියන්නේ? නාරං කැවුම්. මේ මග එන ගමන් ගත්තේ අපි.
කැම දෙයක් ගත්තා මේ උඩට ගිහිල්ලා කන්න මේ මොකද දැන් යන්න කරන්න ටයිම් එකක් නැහැ නේ. රැටම වෙනවා ගිහිල්ලා. කමු නාරංකයෝ. අපිට පාර වැරදුනා. මෙන්න මෙතන වීටි ඉස්සෙල්ලා අන්න මෙතනින්ම තියෙනවා පාර යන්න මේ පැත්තට. මේ උඩහට යන්න එපා. මෙන්න මෙතන මේ පැත්තට යන්න. තුරුල්ලක් සද්දි ඇහෙනවා හොඳට. ඔන්න දැන් පේනවා ලස්සනම පල්ලෙහා. වේවැල් තලාව පැත්තේ ඉන්න බාන්න. මෙන්න මේ හරිය තියෙනවා පොළොව වල වැටෙනවා. හිම වැටිලා අන්න. හිම නෙමෙයි මේකයි පුළු නැట్లా මේ තේදරු තමයි තියෙන ඉතින් ගොඩක්. ආයෙත් තියෙනවා කරාබු ගස් එහෙමත් තියෙනවා. මේ බාන්න මේ කියලා ගින් තියලාද ගින් අරන්ද මම පෑවිල්ලත් එක්ක. එන්න මම හිතන්නේ ළඟයි අපි. නන්න උඩ ඉන්නේ. මෙන්න මෙතන ලිඳක් තියෙනවා අපිට නාන්නත් පුළුවන්. මේ තියෙන්නේ මූණ පොඩ්ඩක් හොදාගෙන යන් අපි. මං කිව්වනේ නේද තව අන්තිම ගෙදර කියලා නෑ තව ගයක් තියෙනවා මං හිතන්නේ. එනසාල් ගස් තියෙනවා මෙන්න මෙතන. මාම හිටපු ඒවාද? හිටපු ඒවාද? ඔව්. එළ ගණන්. ඉන්න බලන්න මෙන්න මෙතන තියෙනවා එනසාල්. මේ තියෙන එනසාල් දැකලා නැති කට්ටියද මෙන්න තියෙන එනසාල්. මෙන්න මේ මාමා තමයි හිටන්නේ. මේ මාමලා ඒවල් දාන්නේ. ඔව් නේ. ඔව්. ලක්ටි ගියා. ඇවිල්ලා කඩා යනවද? එලෙන්ගෝ ඉල්ලනවා ගානන් වල කිසි ගානන් වල. යා අනේ. අපි යන්න මාමේ මෙහෙම. ආ. ගිහලා දිගට සීකැලේ ආසිරවට ගිහලා වම් පැත්තට දිනවා පාර. දකුණට හැරිනොත් එimhe කෙලින්ම ගලපල්ලේ අනිත් පැත්තට හැරින්නේ. කෙලින්ම යන බේත් ජා පාර තියෙනවා. ඒකත් මම බේත් ජාලා තියෙන පිටට යනවා. කෙලින්ම ගොඩක් දුර නෑ නේ. නේ. මම ගියා වලට. ඔන්න අපි එනවා පවුල අගලට. වටේම කඳු ටික තියෙනවා. මේ පැත්තේ පේනවා වේවැල් තලාව පැත්ත ලස්සනට. ඔය මේ පැත්තෙන් මං හිතන්නේ පේන්නේ කබරගල පැත්ත. ඔය මේ පැත්තෙන් පේන්නේ කබරගල පැත්ත තමයි. ආ ඔය රාක්ෂගලත් පේනවා. රාක්ෂගල පැත්තත් පේනවා. ඔය මෙන්න මේ පැත්තෙන් පේන්නේ කබරගල පැත්ත. ඔන්න බලන්න මම ඉන්න තැන
ටෙන්ට් එක ගහන්න දැන හම්බුණා. දැන් මෙතන පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ මෙන්න මේ ටික. ඔන්න දැන් තමයි ඔක්කොම ටෙන්ට් ටික එතකොට හැමොක් එක මගේ අලුත් පුටුව හදාගෙන කෑම කන්න යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා අපි බලන්න. කෑම කන හොඳ පාටයි. ඔම්ලට් එකක් තියෙනවා. පරිප්පු තියෙනවා කොච්චි දාලානේ. එතකොට ගෝවා තියෙනවා. නල්ලුමක් තියෙනවා. ගොටුකොළ වගේ. ආයෙත් තියෙනවා සෝයා මීට්. කණ්ඩායි තියෙන්නේ. බලන්න තියෙන ලස්සන ඉර බහලා ඇද්දි. ඔන්න නාලා කොල්ලෝ ෆ්‍රෙෂ් වෙලා යනවා. පාර සනීපයි නෑවට පස්සේ පළවෙනි පාරනේ බම් මේ වගේ ඉඳගින්න යන්න හම්බුනේ. මේ පැත්තේ රෝස පාට. බලන්න තියෙන ලස්සන වටපිටාව. මෙන්න මේ මේවල් තලාව ඇටින් කුණු දැන් මේ ඊටින් මේ හරිය වැහිලා තියෙන්නේ. මේ හරියට තොන්න වැහි මන්දාරමක් වගේ එනවා කළු කරගෙන. බලන්න සම්දර රෝස පාට මේක.
ඔන්න දැන් තමයි රැට කන්නේ. අද අපි පාන් කන්නේ රැට. ඉන්න පාන්. මාමත් ඉන්නවා මෙතන. අහමලි. කාටයක් කම අපි ඉන්නේ කුටිය කෑ ගහනකොට. ඔව්. පුදුමයි කෑ ගැවි නැති එක. ඒ කියන්නේ කුටියට ඉවි කෑ ගන්නවා. හොයන්න පුළුවන්ද? මොකක්ද? මොන වගේ සද්දයක්ද එන්නේ? නිකන් ගෑයු කෑ ගහන්නේ. ඔව්. ඒසත් ඉන්නේ. යගෝයි කෑ ගහන්නේ ඉන්නවා දුර කෑ ගන්න. කාලි ඉවරයි. දැන් ඉන්නවා චැට් එකක් දාන්න පොඩි. මාමත් එක්ක. දෙයිති අපි විතරයි කන්නේ. මාමන කොහොමද ඉන්නා? ඔව්. ගුඩ් මෝර්නිං හැමෝටම. ඔන්න ඊයේ ගුඩ් නයිට් කියන්නේ නැතුවම එහෙම අපිට නිින්ද ගියා. ඊයේ පායගෙන යන උදේම අපි බැලුවේ උදේම මේ නෙස්ටි එකක් බොන්න කියලා. මම මෙතන මේ ගලක් තියෙන ඉස්සරහා එතෙන්ට ගිහිල්ලා සන්රයිස් එක බලලා ගමන් නෙස්ටි එකක් බොන්න කියලා. කද්දමල්ලු බැඳගෙන යනවා අපි තේ බොන්න. පුටු එහෙම උස්සගෙන යනවා මම මෙතන මේ. අපි කැම්ප් කරපු දැන ඉඳලා පොඩ්ඩක් ඉස්සරහා ගලක් තියෙනවා කිව්වේ. ඔන්න එතන. එතනත් කැම්ප් කරන්න පුළුවන් නම් මේ. बोतल कटु दाला कट्टी कैम कर रहा है यहाँ से बोतल कटु है दाल पल्ले पेट भी ना इन्हें मत तुम्हें पल्ले पेट अभी आबू पार वाले हैं भी ना पल्ले ओलू अल्लाह पे ना इससे अल्लाह ඔල්වල අර පැත්තට පේන්නේ. ඒ වීයෝ එහෙම පේනවා මේ. වතුර එහෙම අඩුයි දැන් ගොඩ. එන නෙස්ටි එකක් බොමු උදේම. ටික ටික අවුව සැරෙනවා. Gabung.
අපි යනවා පොඩි රවුමක් දාන්න වටේ. පින්න වැටලා ගස් වලට ලස්සන පාසි ගාතිය. ඔන්න අපි මේ මුලින්ම කැම්ප් කරන්න ගියේ මෙන්න මෙතන. මෙන්න තියෙනවා. එතන. එතනත් view එකක් තියෙනවා ලස්සන. සන්රයිස් එකේම ලස්සනට මේ මෙතෙන්ට. එමාට මේ ඊ අපි ආපු වෙලාවේ අවුව සැර වැඩි නිසා අපි අර කස් ටික තෝරගත්ත කස් ටික ගාව ගන්න. මේ හරියට සත්තු වෙනවා වගේ මේ ජරා කරලා එහෙම තිබ්බා. සන්රයිස් එකේම හොඳට මේ බලන්න පුළුවන් මෙතන. ලස්සනට වෙනවා මේ පැත්ත. තේවත්ත රිලේ වෙట్లా බලන්න ලස්සන. දලුව එහෙම ලාකොළ පාටයි. මෙන්න මාරු ක්‍රම පොල් ගස් peer ගන්න වඳුරන්ගේ. තකරමක් බැඳලා තියෙන්නේ. මේ මෙතනක් තියෙනවා ගහ. ඒකේ තකරමක් බැඳලා තියෙන්නේ. වඳුරෝ එනවාට. මේ මෙතන තියෙනවා මේවා නම් මේ කපලා තියෙන්නේ. මම හිතන්නේ කප්පාදු කරලා තියෙන්නේ. ආයිත් මේ වයින් එක අත්තක් තියලා අනිත් ටික කප්පාදු කරලා තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ මේ දලු කඩලා නැහැ තාම. දලු තියෙනවා. ටෙන්ට් එක ගාවට ආවා අපි. ටෙන්ට් එක අස් කරගෙන අපි ගියන් පල්ලෙහාට. මෙතන ඉන්න අමාරුයි. ඔව් වෙද්දි. ඔව් සරත් එක්ක ටෙන්ට් එකේ අස් කරගම ඉක්කොන්න. ටෙන්ට් එක ඔක්කොම අස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ පල්ලෙහාට යන්න අපිට. මෙතෙන්ට අවුව වැඩනවා හොඳට මේ. ඉන්න අමාරුයි. ඉක්මනට පල්ලෙහාට යන්න. නාන්න දැනකුත් හොයා ගන්න ඕනේ. එන පල්ලෙහාට යන්න අපි. මෙතන මේ තිබ්බටත් වඩා හොඳට අපි අස් කරා. මෙතන මේ ගිනිමැලේ ගහ තිබ්බ දෙන වතුර දාලා තියෙන දෙන්න. නැත්තම් කියන්න බෑනේ මේ පැවිල්ලත් එක්ක ඇවිල්ලා යන්න පුළුවන්. තිබ්බටත් වඩා හොඳටම තියෙනවා. එහෙනම් පල්ලෙහාට යන්න. විශේෂ දෙයක් තිබ්බොත් යන ගමන් මොනවාරි දාන්න වීඩියෝ කැරලක් ආයි. නැත්තම් පල්ලෙහාට ගිහිල්ලාම වීඩියෝ කැරලක් දාන්න. ඔන්න අපි ආව නාන තැනට. Namu මෙතන තමයි නාන්නේ.
නාලා ඔක්කොම ඉවරයි. අපි බැලුවේ දැන් මෙතනින් යන්න. මං හිතුවා මෙතනින්ම වීඩියෝ එක ඉවර කරත් හොඳයි කියලා. මේ පවුලකල එනවා නම් ඕගොල්ලෝ අර මං කියපු දේවල් ගැන සැලකිලිමත් වෙලා ඉන්න. පරිසරය ඒ විදිහට රැකලා විනාශ කරන්න නැතුව යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඕගොල්ලන්ගෙන් මම සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා.